තනි මතයට IGPට හැසිරෙන්න බලයක් නැහැ. මුලින්ම ඔහු ක්‍රියා කළ යුත්තේ පොලිස් කොමිසම විසින්ම පනවන ගයිඩ්ලයින්ස් අනුව ඒ ගයිඩ්ලයින්ස් උනත් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ කියලා කාට හරි හිතෙනවා නම් ඒකට එරෙහිව අපීල් කිරීමේ හැකියාවක් තියෙන. yes සුජීව please speak. ගරු මන්ත්‍රීතුමා ඔහුට තනියෙන් මේ සටන ගෙනියන්න තියෙන නිසා ඔහුට කාලය දෙන්න. more than capable thank you very much. අපි තනියෙන් සටන අගය කරනවා. අපි ඔබතුමියගේ අවධානය යොමු කරනවා මේ කොමිෂන් සභාවේ බලතල වලට ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා පොලිස්පතිවරයා පත් කිරීම ඇර පොලිස් නිලධාරීන් සේවය පත් කිරීම උසස් කිරීම ස්ථානමාරු කිරීම සේවය පහ කිරීම සහ විනය පාලන කටයුතු සහ පොලිස් නිලධාරීන් හෝ පොලිස් සේවයේ මාදනාවි සිදු කරන මාදන පැමිණිලි බාරගෙන මේ සියලු කාරණා ඒත් එකම තවත් තියෙනවා ඔවුන්ගේ නිලධාරියන්ගේ සම්බන්ධයෙන් සියලු කාරණා සඳහා කටයුතු සැලසීමටද මේ කොමිෂන් සභාවට බලය පැවරලා තියෙනවා ගරු අගමැතිතුමනි. ඉතින් අපි කියන්නේ මේ ලබලා දුන්නු බලය අපි ඔක්කොම සටන් කරපු ස්වාධීන කොමිෂන් සභාව නරකයි කියලා කවුරුත් කියන්නේ නැහැ නේ. ඇයි ඒක ඔබතුමාලාගේ දේශපාලන මේ සම්ප්‍රදාය තුල නම් ඒවට විරුද්ධ වුණා. ඒ නිසාම තමයි අපිට ඒකට සටන් කළ 17 ගේන්න පුළුවන් උනේ. ස්ටෑන්ඩ් බයි. කමක් නැහැ. හරි. දැන් අපි ඔක්කොමලා එකගයිනේ. දැන් අපි ඔක්කොම ස්වාධීන කොමිසම් වලට එකගයි. right. හරි. හරි. හැබැයි දැන් ඔබ කියුවේ 155 ඒනේ. දැන් ඒකේ දෙවෙනි කොටස කියවන්න බලන්න. right. ඒකේ තියෙනවා එවැනි යම් බලතල පැවරීමක් කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රය පරකරනු ලැබීමට සැලැස්විය යුත්තේය. හරි. ඒ කියන්නේ බලය පැවරි delegating authority is also allowed. This is not the first time this has happened. This has happened before also. Commission has the power to delegate certain authorities, provide guidelines on how that authority is delegated. Then සභාපති. ගරු මන්ත්‍රීතුමා කාලේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ස්තුතිවන්ත වෙන අතර මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන් legally it can be done. Morally, I am saying the situation, it should not be done. Hari, thank you. That's what we are saying. Thank you very much. Emergency